සුබ දවසක් සියලු දෙනාටම. නැවතත් ශ්‍රී මොටිවේෂන් වලින් පැමිණෙන මං ශ්‍රී රාජපක්ෂ. තවත් ලස්සන අලුත් දවසක වැදගත් කරුණු කාරණාවල් රසක් අරගෙනයි ආවේ. පෞගිය කාලේ ශ්‍රී ලංකාවේ හැමෝම ලොකු දුක්බර සිදුවීමකට මුහුණ දුන්නා. ඒ තමයි ඇල්ල ප්‍රදේශයේ ඇති වුණා වූ අනතුර. බස් රථයේ කතන්දරේ. ඉතින් 16 දෙනෙකුගේ ජීවිත නැති වුණා මේ වන විට. ඉතින් මේ දේවල් ගැන කතා කරද්දී අද මම හිතුවා මෙන්න මේ දේ ගැනත් පොඩ්ඩක් කතා කරන්න. එදත් මම කතා කරේ මේ ඇක්සිඩන්ට් එක ගැන කතා කරේ ඇල්ල ඇක්සිඩන්ට් එකකින් අපි ලෙසන් එකක් ඉගෙන ගමු කියලා. මොකද වෙච්ච දේ වෙලා ඉවරයිනේ. අද ඒ වගේම තව පුංචි ලෙසන් එකක් මම කියලා දෙන්නයි යන්නේ. මොකද්ද මේ ලෙසන් එක? දැන් අපේ තරුණ පරපුර විශේෂයෙන්ම මේ දවස්වල ලොකු ප්‍රියතාවයක් දක්වනවා මොටර් බයික්ස්. මේ බයික්ස් වල යනවා සමහරක් වෙලාවට වේගෙන් එළවනවා. සමහරකට අපි දකිනවා පාරේ තොටේ අපිත් ගමන් කරද්දී අපි සමහරක් වෙලාවට මම මේ පිතාගෙත් පුත්‍රයාගෙත් දහලා තිනවා සමහරක් වෙලාවට මේ ජීවිතවලට. අනේ මේ ළමයි මොනවද මේ වෙන්නේ මේ ළමයට මොනවද මේ ළමයි කරගන්න යන්නේ කියලා. එච්චරට වේගෙන් ඩ්‍රයිව් කරනවා මොටර් බයික්ස්. දුවේ පුතේ දුවේ කියන්නත් හේතුව මේකයි. ගැහන් ළමයිත් බයික් පදිනවානේ. දැන් අපි සමහරකට සෝෂල් මීඩියා වල දකිනවා TikTok වල එහෙම දකිනවා ගර්ල්ස්ලා බයික් එක වීල් කරනවා. අනේ පව් ඔබේ අම්මා තාත්තා සෑහෙන දුක් මහන්සියලා තමයි ඔබ මේච්චර ලොකු උස්මහත් කරේ. කොඳුරට පෙළිය බොහොම පරිස්සම් කරලා හදලා පුංචි කාලේ ඉපදෙද්දී අම්මා තාත්තලා කොච්චරනම් දුක් විඳලාද ඔය ළමයිගේ ජීවිත වෙන්නේ. නමුත් ඔබට බයික් එකක් හම්බෙච්ච ගමන් ඔබ මොකද කරන්නේ? මේ අම්මා තාත්තලා හැම කෙනෙක්ම අමතක වෙනවා. පියාසර කරන කුරුල්ලෙක් වගේ ඔබ වේගෙන් හඹා යනවා. මොනවද ලැබෙන්නේ? අනන්තවත් මගේ ගෝලියෝ සමහරකට කතා කරලා කියනවා සර් මම මොටර් බයික් එකක් ගත්තා කියලා. ගත්තා කිව්වා මම දේවල් දෙකක් කියනවා. පළවෙනිම මම කියන දේ තමයි පුතා ගොඩක් සතුටුයි. ඔයාගේ ඇචීව්මන්ට් එකට ඔයා ගත්ත දෙයට. ඒක ලොකු මහන්සියක් පරිශ්‍රමයක් යොදලා තමයි ඔය දේ ලබා ගත්තේ. ගොඩක් සතුටුයි. ඒ වගේම මගේ දෙවෙනි ඇඩ්වයිස් එක තමයි අනිවාර්යයෙන්ම පුතේ මේක මතක තියාගන්න. පරිස්සම් වෙන්න. වේගෙන් යන්න එපා. සමහරක් අයට වේගය කියන එක නැතිනම් කට්ට මෙහෙම 20 40 60 80 100 ඔය වේගේ නැති. ඒගොල්ලෝ වේගය ගැන කල්පනා කරන්නේ ඇරලා දාලා යනවා. හැබැයි මතක තියාගන්න ඔබ 20ට 40ට ගියා කියලා ප්‍රශ්නයක් නැහැ. ඔබ යන ගමන ඔබ යනවා කොහොමද? සෙමින් ගමන පහසුයි. සෙමින් ගමන භයංකාර නැහැ. ඉක්මන් කෙටි කියනවනේ. සමහරකට බයික් වල යනවා මම දැකලා තියෙනවා. සමහරකට බයික්ස් වල යන කට්ටිය දැන් අලුත් පුරුද්දක් පුරුදු වෙලා තිනවා. පික්මී ඩ්‍රයිවර්ස්ලා එහෙම දැකලා තියෙනවද? ගොඩක් වෙලාවට බයික් එකේ මෙහෙම යන ගමන් මෙහෙම ගහලා තිනවා මැප් එක. යා යුතු තැන. ලොකේෂන් ඔන් කරගෙන මෙහෙම කරලා යන්නේ එලවන්නේ ඉස්සරහ බලාගෙන නෙමෙයි. මේ මැප් එක බලාගෙන එලවන්නේ. ඇක්සිඩන්ට්ස් ගොඩයි. සමහරකට අපි දකිනවා ගොඩක්කට ඇක්සිඩන්ට්ස් වෙනවා මේ ඔය කෑම පික්මී කරන කට්ටිය. වේගෙන් එලවනවා. ඒ වගේ තමයි සමහරක් 3 wheels වල මම දැකලා තියෙනවා. ඔබ අහුවොත් පුදුම වෙයි. 3 wheels උත් wheels ගන්න අවස්ථා තියෙනවා. 3 wheel එකේ. 3 wheel හරවනවා මේ පැත්තට ආයේ මේ පැත්තට හරවනවා ආයේ බෙන්ස් දානවා. පුතේ දුවේ මේක අපි නම් කරනවා නිකන් මේ අර බොළඳ වැඩක් ඔබ කරන්නේ. ලස්සන ජීවිතයක් ඔබට තියෙනවා. බයික්ස් වල එම ලොකු වේගෙන් හයියෙන් එලවලා ගිහිල්ලා ඔබ මොනවද ලබා ගන්නේ? මොනවද ඔබට ලැබෙන්නේ? වැඩක් නෑ කතා කරලා. ලස්සනට උස්මහත් කරලා ඔබේ අම්මා තාත්තා ඔබව හැදුවා. අම්මා දස මාසයක් ඔබව කුසේ තියලා හැදුවේ. අමතක කරන්න එපා. ලේ කිරට හරවලා තමයි ඔබේ ජීවිතේ පෝෂ්‍යදායී ආහාරයක් විදිහට ඔබට දුන්නේ. ඒ අම්මා දෙන කිරි ටික උනත් අම්මා ලේ තමයි කිරට හරන්නේ. එච්චර දුක් මහන්සි වෙලා අම්මලා එහෙම කරලා හදලා වඩලා අවසානයේදී අපි ඇත්තට කොච්චර දැකලා තියෙනවද මේ මොටර් බයික් ඇක්සිඩන්ට්ස් වලින් නැති වෙච්ච ළමයි. සමහරක් වෙලාවට ඒ වයස අවුරුදු 17යි 18යි 19යි 20යි 22 23 21 මේ පුංචි වයසවල ළමයි. අනාගතේ කොච්චර තැන් වලට යන්න තිබ්බ ළමයිද? දෙමව්පියොත් මතක තියාගන්න. ඔයගොල්ලොත් ලොකු වරදක් කරනවා. ළමයාගේ උපන්දිනේට දෙන ප්‍රසන්ට් එක gift එක මොකද්ද? කෙලිම CBR බයික් එකක්. එහෙම නැත්නම් ට්‍රේලර් බයික් එකක් කිය. ලොකු බයික් එකක් අරන් දෙනවා බර්ත්ඩේ ප්‍රසන්ට් එක කියලා. අවසානයේදී ළමයා අතුරුදහන් වෙන්නේ ජීවිතේ ලොකු මාර්ග අනතුරක් එක්කයි. ළමයාගේ ජීවිතේ නැති වෙනවා. ඊට පස්සේ තමයි ඔබ කල්පනා කරන්නේ අයියෝ මං කරගත්ත මෝඩ වැඩක් මේක. මං කරගත්ත ලොකුම ලොකු ගොන් වැඩක් මේක. මගේ දරුවට මේ උපන්දින තෑග්ගක් විදිහට මේ වගේ දෙයක් දුන්නා කියලා. අමතක කරන්න එපා. ඔබ සමහරක් වෙලාවට ඒ වරද කරලි ඉවර වෙලා
පසු කාලේන ඔබට දුක් විඳින්න වෙනවා. මතක තියාගන්න පුතේ දුවේ බයික් එකක් ඔබට හොඳයි ගමනක් යන්න. ඒ වගේම තමයි ඒ බයික් එක නිසා අවසානයේදී ඔබ පමණක් නෙමෙයි ඒ අවට ජීවත් වෙන මිනිස්සුත් අනුතරේ ලක් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ඒ අහල පහල තියෙන දේවල් කුඩුපට්ටම් වෙන්න පුළුවන්. මගේ යාළුවෙක් හිටියා බයික් එකේ ස්පීඩ් එකෙන් ගිහිල්ලා එයාට කන්ට්‍රෝල් කරගන්න බැරුව අවසානයේදී බයික් එක තැනකදී ඔළුව පාත් කරලා අතාරිනවා. අතාරින මොහොතේදී බයික් එක ගිහිල්ලා වදිනවා. ඔබ දන්නවා ලයිට් කණු තියෙන මෙම ත්‍රිකෝණාකාර ලයිට් කණුව තියෙන්නේ. ලයිට් කණුවේ අර කෑල්ල ගිහිල්ලා මේ කොල්ල හිර වෙනවා මෙහෙම. ඔළුව වැදිලා තමයි හිර වෙන්නේ. බයික් එක විසි වෙන පැත්තකට වැදිලා. ළමයාගේ මොලේ ඩැමේජ් වෙලා ළමයා ජීවිතක්ෂයටපත් වෙන මැරුණා. ඒ වගේම තමයි තව දෙයක් කියන්න. සමහරක් වෙලාවට සමහරක් අය වාහනේ ලෝන ගමන් ෆෝන් එක කනේ හෙඩ්සෙට් එක තියන් යන්නේ. කනේ ගාගෙන ඉයර්ෆෝන්ස් ටික. අවසානයේදී තමුන් දන්නේ නැහැ වාහනවල හෝන් සද්දවත් තමුන්ට ඇහෙන්නේ නැහැ. සමහර කල් අපි දකිනවා 3 wheels වල දාලා තියෙනවා සවුන්ඩ් සෙටප් එක ලොකු සවුන්ඩ්ස් දාලා තියෙන. නිකන් DJ එකක් ගහනවා වගේ. අහල පහල මිනිස්සු ඕන් ගානවා දකින්නෙත් නැහැ. අනේ කොච්චරනම් ශබ්ද දූෂණයක් දෙතන තියෙන්නේ. සමහර බසස් වල දැකලා තියෙනවා මම දැකලා තියෙනවා ෆොරින් කෙනෙක් දවසක් ඇවිල්ලා ෆොරින් ලේඩි කෙනෙක් මෙහෙම කන් දෙක වහගෙන යන්නේ බස් එකේ. කොච්චර අපහසුතාවයකට පත් වෙනවද මේ මිනිස්සයා? සින්දුවක් රස විඳින්න ඔබේ කනට ඇහෙන ප්‍රමාණයට. එතකොට තමයි මේ සින්දුව රස විඳින්න පුළුවන්. දැන් ඔබ සින්දුව රස විඳින්නේ කොහමද? මුළු පළාතකටම ලංකාවටම ඇහෙන්නේ සද්ද දාලා ඉවර වෙලා අවසානයේදී කියන දේක් තේරෙන්නෙත් නැහැ. වෙන දේක් දන්නෙත් නැහැ. ඔබේ කම්බරේ පිපිරෙන්නත් පුළුවන් සමහරක් වෙලාවට. අසනීප වෙන්නේ ඔබයි. heart attacks කියයි ඔබට ඊට පස්සේ නැති ලෙඩ. මතක තියාගන්න අපිට යා යුතු ගමන යන්න නම් පරිස්සමෙන් යන්න. දැන් මේ පෞද්ගලික දවසට වෙච්ච දේවල් දැක්කනේ ඔබ. ඒ වගේම දෙයක් කියන්න ඕන ලංකාවේ මිනිස්සු කියන්නේ මනුෂ්‍යත්වයෙන් ඉහළ දෙවිවරු හා සමාන මිනිස්සු. අර ඇල්ල ඇක්සිඩන්ට් එකේදීත් ඔබ දකින්න නැතිනේ. ගමේ මිනිස්සු ඇවිල්ලා ඊටිපන්දම් පත්තු කරන ටෝච් ගාගෙන සෑහෙන දෙයක් කරන මිනිස්සුන්ව බේර ගන්න මිනිස්සු බැස්සා ඒ ප්‍රපාතෙට. ඒ තමයි මනුස්සකම් අපේ රටේ මිනිස්සු, අපේ ගම්වල මිනිස්සුන්. හැබැයි මතක තියාගන්න. ඒ අහිංසක මිනිස්සුත් සමහරක් වෙලාවට අසරණයි මේ දුවේ පුතේ ඔබ යන වේගය නිසා. ඔබ යද්දි සමහරක් වෙලාවට වයසක ආච්චිලා සියලා මේම කරලා අත් තියාගත්ත අවස්ථා අනන්තවත් ඇති. අම්මලා තාත්තලා මේම අත් තියාගත්ත අවස්ථා අනන්තවත් ඇති මේ ළමයාගේ ජීවිතේට මොනවද වෙන්නේ කියලා. යන වේගය ගැන. සමහරක් අය හෙල්මට් එක අඩුමානේ හරි විදිහට දාගෙන නැහැ. මතක තියාගන්න. ඒ නිසා පරිස්සම් වෙන්න. මේ හැමදේම කිව්වට පරිස්සම් වෙන්නයි ජීවිතේට යමක් ලබා ගන්න, ඉගෙන ගන්න, ලස්සන ජීවිතයක් ගත කරන්න. එහෙමනම් ඔබේ ජීවිතයට වැදගත් කරුණු කාරණාවල් රැසක් කිව්වා දිනේෂ් ෆ්‍රී මොටිවේෂන්ස්. ඒ දේවල් එක්කලා ඔබේ ජීවිතය ලස්සන කරගන්න. දුවේ පුතේ මේ කියන්නේ ආදරේටයි. හිතන්න එපා ඔබට දඩුවම් කරන්න, ඔබට ඇඟිල්ල දික් කරනවා කියලා දෙයකට හැදෙන්න. පරිස්සම් වෙන්න. ලස්සන ජීවිතයක් ඔබටත් තියෙනවා. ජීවිතයට ආදරය කරන්න. ඒ ජීවිතය ආදරය කරපු ජීවිතේ ලස්සනට ගෙන යන්න. එහෙනම් අසා සිටිය ඔබ සියලු දෙනාටම ස්තුතියි.